ව්‍යාධියට පත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැකලා තියෙනවද අර ටිකක් අමාරු වුණාම කවුරු හරි ඇඟට රෙදි කෑල්ලක් දැම්මොත් නෙමෙයිද අපේ විලි වහ ගන්න වෙන්නේ. ව්‍යාධිය තරම. ව්‍යාධියට පුළුවන් පින්නතුනි අපේ අඳින ඇඳුම වෙනස් කරන්න. බැරිද? පුළුවන්. මේ කාටවත් පුළුවන් ද නොනා ඉන්න පුළුවන් සුමාන දවසක් නොනා හිටිය හැකි. ව්‍යාධියට පුළුවන් අපේ පිරිසුදුකම අපේ හරි කැමැත්තෙන් නාන්න අපිව නාවන්න නැතුව තියන්න පුළුවන්. බැරිද? මොකේද? ව්‍යාධියට. පිළිතුරේ ව්‍යාධියට පුළුවන් ඔය අපි හදාගත්ත ගෙදර දැන් සමහර විට දැන් අපි මෙහෙම කියමුකෝ ළමයි අද බනට එනකොටත් සමහරු ළමයි පන්ති ඇරලා එනකන් සමහර අම්මලා කොහෙවත් යන්නේ නැහැ නේ. ස්කූල් ටයිම් එකේදී මොන වැඩ තිබ්බත් යනවා. ඒකේ වෙනසක් කරන්නේ නැහැ. නමුත් පින්නතුනේ ව්‍යාධියටපත් වුණාම පුළුවන් ද මේ ළමයා එනකම් යන්න බෑ. සියල්ල නවතිනවා. තියටර් එකට මිනිස්සු ගන්නකොට කොහොමද ගන්න? අපිට කැමති ඇඳුම සිලෙක්ට් කරන්න පුළුවන්. සුදු සරමයි ෂර්ට් එකයි ගේන්න වෙනවා. ඊට පස්සේ මේවත් තේරුම් ගන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ අපේ කැම බීම ටික කාටද වෙනස් කරන්න පුළුවන්? ව්‍යාධියට පුළුවන්. අපේ ඇඳුම අපිට කැමති රත්තරන් බඩු තියා කිසිම දෙයක් දාගෙන ස්පිරිතාලේ ඉන්න පුළුවන්. දැන් කියන්න බලන්න ව්‍යාධියට මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? වෙනතුනේ ව්‍යාධියට අපිත් වෙනස් වෙනවා. ව්‍යාධියට පුළුවන් අපිට අපිව නැති කරන්න. බුදුරු දේශනා කරේ ඒකයි. ව්‍යාධි දුක්ඛෝ ව්‍යාධිය කියන්නේ හරි දුකක්. සල්ලි තිබ්බට දැන් වැඩක් තියෙනවා. දරුවෝ හිටියට වැඩක් තියෙනවා. බිරිඳ හිටියට වැඩක් තියෙනවා. ව්‍යාධියට පුළුවන් පින්නතුනේ දැන් හිතන්න දැන් මේ මගේ අත